හෙලෝ හැමෝම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා වොයිස් කන්ට්‍රෝලින් ගේමින් channel එකට. ඉතින් අද බලන්න යන්නේ ප්ලැටිනම් දක්වා කොහොමද මං රෑන්ක් අප් කරේ කියලා. කලින් වීඩියෝ එකේදී අපි කිව්වා මුලින්ම රෑන්ක් අප් කරන විදිය කියන්නේ බිඳුවේ ඉඳලම දැන් ඉතින් ප්ලැටිනම් දක්වා රෑන්ක් අප් කරන විදිය මම මේක මැච් 3කින් තමයි කම්ප්ලීට් කරේ. ඒ මැච් 3ේම හයිලයිට් කොටස් ටික තමයි මේකෙත් දාලා තියෙන්නේ. ඉස්සරෝම වැඩ වගේ කියලා දැන් මම ඔතනදි කනවා හරිද. අයි සෝජනින්න ඒක එක්ක මලාගත්ත පිටිපස් එකගේ වන් ෂොට් එකකින් මණ්ඩයි දැක්කා නේද? මන්න රෑන්ක් අප් කරන්න යොදාගන්නේ මුලින්ම කට්ටිය ගොඩක් බහින තැන් වලට තමයි. මොකද ඒක ලේසි අපිට කිල් ගන්න. අපේ එකෙක් හරි පිටිපස්සේ ඉතිත් අපිට වාසියක් වෙනවා. ඔය පළවෙනි මැච් එකේදී මම ගත්ත ස්කෝර් එක තමයි ඔතන තියෙන්නේ. දෙවැනි මැච් එකේදීත් ඉතින් මම බහින්නේ පොඩි තැනකට නෙමෙයි කට්ටිය ගොඩක් කෙන තැනකට. ඔතන ආතල් සිද්ධි ගොඩක් සිද්ධ වෙනවා. මෙතනදී වැඩ වගේ පැන්නට හොඳ සීන් වගේක් වෙනවා. ඇත්තටම කිව්වොත් මට ගන්න එකක් හොයාගන්න ගිහින් වෙච්ච දෙයක් තමයි. අන්තිමේට අපේ කට්ටිය නම් වැඩ වගේ පැන්නේ ගොඩක් ඉන්න තැනකට, ගොඩක් කට්ටිය ඉන්න තැනකට උන් සෙට් එකේ ගියපු ගමන්ම නොකවුට් වෙනවා. අර දැක්කනේ 3 දෙනාම නොකවුට් ගියපු ගමන්ම. මට තමයි ඉතින් උන් ආයි රිකෝල් කරන්නත් උනේ. ඉතින් 3 දෙනාම නොකවුට් වුණාම නම් ඉතින් ප්‍රශ්නයක් එනවා. මොකද මැරුණොම තමයි ඉතින් බලාගෙන ගහන්න ඕනේ. ඔයාලත් රෑන්ක් ගහනකොට අනිවාර්යෙන් එක්කෙනෙක් වෙනම පහින්න. මොකද හේතුව වෙන්නේ අර වගේ 3 දෙනාම නොකවුට් උනේ 3 දෙනාව අල්ලගන්න මොකෙක් හරි ඉතුරු වෙන්නේ නැත්තෝනේ. මම නම් පැන්නේ ප්ලේස්ලා ඉන්න පැත්තකට. ඒත් ඉතින් අර මෝඩියෝ දෙන්න ගොඩක් ඉන්න තැනකට වැයලා ඉතින් නොකවුට් වෙනවා. ඔතන ඉන්න එනමියා නම් පුදුම වදයක් දුන්නේ. පයිපා වෙලා හිටියේ. ඒකයි ගහනවා ඌ මැරෙන්නෙම නෑ. දැන් ඌ ළඟට එනකන් ඉඳලා තමයි මං ගහන්න යන්නේ. ඔයාලත් ඒ වගේ ඉවසලා ගහන්න ඕන. නැත්නම් ඉතින් කෑමක් තමයි. ඒක මොකද්ද දන්නේ මන් දන්නේ නැහැ. එකපාරට එනමිස්ලා දෙන්නෙක් ආවා නේද? මං ගහන විදිය ගැන නම් මොකොත් හිතන්න එපා. මාත් නිකන් පුටා වගේ තමයි ගහන්නේ. අරුන් දෙන්න ගාව ෂොට් ගන් එකක්ද කොහෙද තිබ්බේ වැදුනා මොනව නැතත්. මෙතනින් එහාට ඉතින් වීඩියෝ එක බලලා ඔයාලා එන්ජොයි කරන්න. වීඩියෝ ගැන අදහස් පහල තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දක්වන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න සහ යාළුවෝ අතර ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා දිගටම මැච් එක බලන්න. එහෙනම් ඉතින් මන් නවතිනවා. ඔයාලා දිගටම එන්ජොයි කරන්න වීඩියෝ එක. ඔන්න ඉතින් අර මෝඩයෝ 3 දෙනාව රිකෝල් කරන වෙලාව තමයි ඔය 4 වටේටම බ්ලූ වෝල් ටිකක් ගහලා තමා රිකෝල් කරන්න ඕනේ. නැත්තම් කොයින් හරි එකෙක් ඇවිත් ගැහුවොත් එහෙම නොකවුට් වෙලාම යනවා. ඉතින් ඔයාලත් මේ ක්‍රමය පාවිච්චි කරන්න. කවුරු හරි කෙනෙක්ව අල්ලනවා නම් මේ වගේ තැනකින් ෂොප් එකකින් බයි කරන්නේ නැතුව වෝල් ගහලා අනිවාර්යෙන් තමන්ගේ කට්ටියව රිකෝල් කරන්න යන්න. නැත්තම් අනිවාර්යෙන් නොකවුට් වෙනවා. කොහේ හරි ඉඳලා ස්නයිපර් කෙනෙක් හරි තිබ්බොත් එහෙම හරි තමයි.
Dominating. ඉතින් ඔයාලා බලනවා ඇති ඇයි අර ඌ අල්ලන්නේ නැතුව මෙඩික ගහින්නේ කියලා. ඇත්තටම කිව්වොත් මේ සෝන් එකේ ඉතාමත් සැරයි. ඌ අල්ලනවට වඩා හොඳයි ඌගේ බඩු ටික අරගෙන ෂේප් වෙන එක කියලා හිතලා ඌ අල්ලන්න try කරා. හැබැයි හරි ගියේ නෑ මොකද වෙලාව මදි. ඊට පස්සේ ඉතින් ඌව දාලා යන්නම් කියලා තමයි ගියේ. ඇත්තටම කිව්වොත් ඌ ටික වෙලාවකින් සිග්නල් බ්‍රේක් ඩවුන් එකක් වෙලා හරි ඉතින් ඌ අල්ලපු නැති එක මේක අතකින් හොඳයි. අපේ කිට්ට ගහනවා පිටිපස්සේ මාත් ඔය වැඩ වගේ ගිහින් ඔතනින් මං කනවා. හරිද මං ගියේ අරුව අල්ලන්න කියලා උඩට ගිහින් උඩ අල්ලන ටවර් එකක් වගේ තිබ්බා. එතන ගිහින් මෝ අල්ලන්නම් කියලා යනකොට එතන හිටපු එකෙන් මට ගහනවා. ඔයාලා බලන්නකො මොකද වෙන්නේ කියලා. අපරාධී ඉතින් අරුව අල්ලන්න ගියේ කියලා හිතුණා. ඌ අල්ලපු එකත් අපරාධී කියලා හිතුණා. ඌ ආවට පස්සේ ඌගේ සිග්නල් ගිහින් හරි සෝචනීය. මන් නිකම් බොරුවට මරනවා වගේ කියලා තමයි එතනදී නම් මට හිතුනේ. ඔතන අල්ලනවා නම් අනිවාර්යෙන් බ්ලූ වෝල් නම් ගහන්න ඕනේ මේ වෙලාවේ. නැත්තම් ඌ අදිනවා නැති වෙනවා. ඔතෙන් එකෙක් ඇවිත් දැන් මට ගහනවා. හරිද මං ඉතින් උට ගහලා අනිත් පැත්ත හැදෙනකොට පිටිපස්සේ ඊට කතාව දැක්කේ නෑ. දුර ඉඳලා ස්නයිපර් එක්කින්ද කොහෙද වැදුනා. ඔන්න උට නම් මං ගහ ගන්නවා යාන්තම් කරලා. ඒත් ඉතින් පිටිපස්සේ ඊට කතාව මං දැක්කේ නෑ. ඌ ගන්නවා ඌව හිමීට ලූට් කරනකොට මට වදිනවා ස්නයිපර් වෝල් එක කැඩෙනවා. හරිද මාත් මෝඩයා වගේ හිටපු තැන උට හොඳට පේනවා. හරිද ඊළඟ ෂොට් එකේදී මන් දැක්කනේ අර ඌ අල්ලලා වැඩකුත් නෑ. පස්සේ මැච් එකේ ඉන්නවා. ඒක නම් පොයින්ට් එන්නේ මටක් වගේ තමයි ඊළඟ මැච් එකේදී. හරි ඕක තමයි තුන්වෙනි මැච් එක. හතරවෙනි මැච් එකක් ගහලා නැහැ මීගේ. තුන්වෙනි මැච් එකේ කොටස් වගේක් පෙන්නන්නේ. ඒ කියන්නේ හයිලයිට් වගේ කී මැච් එකේ විචියවා. ඉස්සෙල්ලා තුන්වෙනි මැච් එක කියලා තියෙන්නේ දෙවෙනි මැච් එකට. හරිද මේ තමයි තුන්වෙනි මැච් එකට කලින් මැච් එක. නෑ එක්ක මම මැච් 4ක් විතර ගහලා වගේ පෙනිය යනවා. හරිද මැච් 4ක් වගේ ගහලා ගයි එක්තරවර ජයග්‍රහණ දෙකක්. ඒ කියන්නේ බුයිය දෙකක් කියලා පෙන්නනවා මම හිතනවා. ඒත් එක්කම ගයිස් ඔන්න ඔය විදිහට තමයි ප්ලැටිනම් යන්නේ. ඉතින් අදට ගිහින් එන්නම් හැමෝම ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා අනිවාර්යෙන් ලයික් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් see you next time guys.